එතන මගේ රත්තරන් අම්මේ ඔක හරිය ලස්සන කතාවක් තියෙනවා. මගේ බුදු පියාණන් වහන්සේ වස්වසන ගත්තන් පස්සේ එක්තරා කාලෙක ඒ කියන්නේ වස්වසන දැන් මුල්ම කාලේ කිසිම කෙනෙක් මේ දැන් මේකට පත්තියන් වෙලා නැහැ. මේක දන්නේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේලා 69ක් විතර ගියා. දැන් වස්වසන්න ඕනේ කොතන හරි තනක් හොයාගෙන වදිනවා. මේ වදිනකොට එක තැනක් හොයාගෙන උන්වහන්සේලා දැන් ලැබුණාන් පස්සේ මේ ගමේ ඉන්නවා මේ ගම්මුලා දෑනියෙක්. එයාගේ අම්මා හරි ශ්‍රද්ධාවන්තයි. මෙයා ගියා බලන්න ස්වාමීන් වහන්සේ ඉන්න තැන. ඒකට මේ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මෙයාගේ නම තමයි මාතික මාතා. මොකද නම? මාතික මාතා. මාතික මාතා ගිහිල්ලා ඇහුවා අර ස්වාමීන් වහන්සේලගෙන් ඔබ වහන්සේලා ඇයි වැඩියේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ කිව්වා අපි වස්වසන්න ඕනේ මාස 3ක් යනකම් අපි පින්ඩපාතේ වත් කරන්නේ නැහැ. මේ හැමදේම දැන් වස්සාන කාලය තුල අපි මේ ආරාම කුටිය තුල තමයි වැඩ ඉන්නේ. මේ ස්ථානේ තමයි වැඩ ඉන්නේ. අනේ මාතික මාතා මේකට සතුටු වෙලා මාතික මාතා මොකද්ද කරන්නේ? සියලුම දේවල් අර මං කිව්ව සිව්පසෙන් උපස්ථාන කරන්න ගන්නවා මගේ රත්තරන් අම්මේ. හරිද? දැන් හැබැයි එක දවසක් යනකොට ස්වාමීන් වහන්සේලා නැහැ. මේ ස්වාමීන් වහන්සේලා කිසිම කෙනෙක් නැහැ. බලනකොට මාතික මාතා බැලුවා තරහ වෙලක් දන්නේ කියලා පොඩ්ඩක් ගෙඩිය ගිහිල්ලා ගැව්වා. අර ගෙඩිය එක දන්නවනේ. ගෙඩිය ගිහිල්ලා ගනකොට තනින් තමයි ස්වාමීන් වහන්සේලා වඩින්නේ. දැන් මෙයා දැනගත්ත මොනවාරි තරහ වෙලා දැන්. එක තැනක ඉන්න නෑනේ. ඊට පස්සේ ගිහලා ලොකු ස්වාමීන් වහන්සේගෙන් ගිහලා ඇහුවා මේ අපේ ස්වාමීන් වහන්සේලා තරහ වෙලා දින්නේ. මේ තනින් වඩින්නේ කියලා. ඊට පස්සේ කෝ නෑ මහාන ධම්මයාල පුරනවා. දැන් භාවනා කරනවා එහෙම කියලා කියන්නේ නැහැ මගේ රත්තරන්. මහාන ධම් පුරනවා කියලා තමයි කියන්නේ. ඒතර මහාන ධම් පුරනවා කියලා කියන්නේ මොකක්ද කියලා වාසේ උන් නොතෙන්දි කියනවා. මෙයාලා භාවනා කරනවා. උන්වහන්සේලා භාවනා කරනවා. භාවනාව කියන්නේ මොකක්ද කියලා ඇහුවා. භාවනාව කියන්නේ මොකක්ද කියලා අහනවා. මාතික මාතාට ඊට පස්සේ භාවනාව ගැන සම්පූර්ණ දේවල් අපේ ස්වාමීන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ කියලා දුන්නා. ඔයාලා දන්නවද මගේ රත්තරන් අම්මේ මාතික මාතා එක අහගෙන ගිහිල්ලා අනාගාමී ඵලයටපත් වුණා. පැහැදිලිද? මාතික මාතා ඒ දේ අහගෙන ගිහිල්ලා අනාගාමී ඵලයටපත් කරනවා. අර භික්ෂුන් වහන්සේලා 69ක් හිටියා කිසිම මගපලයක් ලැබුණා නැහැ. හැබැයි මාතික මාතාට එනවා නුවණ. අර පෙර සංසාර දැකීමේ නුවණක් එනවා. කෙනෙක්ගේ හිතක් දකින්න පුළුවන් නුවණ එනවා. ඒ ඥාන උපද්දවනවා. ඒ නිසා බලනවා. ඇයි මේ ස්වාමීන් වහන්සේලා 69 රහත් වෙන්නේ නැත්තේ? අනාගාමී වෙන්නේ නැත්තේ? සෝවාන් වෙන්නේ නැත්තේ? ඇයි? මේක හිතින් බලනකොට මගේ රත්තරන් අම්මේ තේරෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා පේනවා ලෙඩ වෙලා ඉන්නවා. සමහර ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ යම් ආහාර වළඳන්න කැමති ඒවා ලැබෙන්නේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේ රූපයන් වලට ආසයි, ඇල්පැන් වලට කැමති නැහැ. මේවා හැම ස්වාමීන් වහන්සේ නමකගේ හිත දකින්න මාතික මාතාට හැකියාව ලැබෙනවා මගේ රත්තරන් අම්මේ. හරිද? ඔන්න මාතික මාතා මොකද්ද කරන්නේ? ගෙදර ඉඳලා අහවල් භික්ෂුන් වහන්සේට ස්වාමීන් වහන්සේ දුපැන් ඕන නම් පටස් කාලේ තන උණුපැන් මවන්නත් පුළුවන් ඈ. ඒ තරම් දැන් ඥාන පොදවල තියෙන්නේ. දැන් අහවල් ස්වාමීන් වහන්සේ මේ අහවල් ආහාරය ඕන නම් හිතර සුරංගු විතරයි. දැන් මේ වෙනවා කිසිම අපහසුතාවයකින් තොරව අර ස්වාමීන් වහන්සේලා 69 බණ භාවනා කරා මේ හැමදේම ඉෂ්ට සිද්ධ කරගෙන හොඳින් ඉෂ්ට සිද්ධ කරගත්තා මගේ රත්තරන් බුදු අම්මේ අප්පච්චියේ අරහත් භාවයට පත් වෙනවා. ස්වාමීන් වහන්සේලා 69ම මාතික මාතා තමයි හැමදේම කරන්නේ. දැන් ස්වාමීන් වහන්සේලා මේ අවසන් වෙලා බුදු පියාණන් වහන්සේ ගාට ගියාන් පස්සේ බුදු පියාණන් වහන්සේ ඇහුවලු දැන් හොඳට වැඩේ කරගත්තද? එතන හොඳයිද? අනේ බුදු පියාණන් වහන්සේ ඒ වැඩේත් කරගත්තා. අපේ වැඩේත් කරගත්තා. ඔබ වහන්සේ කරගන්න කිව්ව වැඩේත් කරගත්තා කියලා. හරි? ඊට පස්සේ උතන ස්වාමීන් වහන්සේ නමක් හිටියලු. මේ ස්වාමීන් වහන්සේලා වෙල මොකද්ද මේ කියන්නේ බලන්න 60ම රහත් වෙලා. රහත් වෙන්න හේතුව මොකද්ද? දැන් මුන්නාසලා කියනවා මාතික මාතා කියලා අම්ම කෙනෙක් ඉන්නවා. ඒ අම්මට අපේ හිත පේනවා. ඒ නිසා අපිට ඌමන හැමදේම සම්පාදනය කරනවා. අර භික්ෂුන් වහන්සේ මේක ඇහිච්ච එක මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරා දැන් ඉතින් මේ ආරාමින්නවට කැමති දේවල් ලැබෙන්නේ නැහනේ. හැබැයි අතර ගියාන් පස්සේ හිතන්න විතරයි තියෙන්නේ. මලකෙලියයි භික්ෂුන් වහන්සේ ගියා මේ ස්වාමීන් වහන්සේ ගියා ඒ ආරාමින්න. දැන් ඊළඟ වස්සාන කාලේ මාතික මාතාව ස්වාමීන් වහන්සේ වැඩි ඉන්න මම උපවාසයෙන් සිව්පසෙන් පස්තාන කරන්න. දැන් මෙයා හිටපු ගමන් දැන් ගිහිල්ලා උණුපැන් හොයනවා. හොයනවත් එක්ක උණුපැන් මාතික මාතා ගෙනල්ලා දෙනවා. දැන් අහවල් ආහාර ඕනේ කියලා හිතනවා. හිතනවත් එක්ක මාතික මාතා ගෙනල්ලා දෙනවා. මෙහෙම ටික දවසක් යනකොට හිතාගත්තා ෂා මරු. මම හිතන දේවල් දැන් මාතික මාතා මට දෙනවනේ. මල කෙලියයි යටින් හිතන්න ගත්තා. දැන් මං හිතන දේවල් එයා මට ගෙනල්ලා දෙන්න නම් මගේ හිත යාට පේන්න ඕනේ. මේ හිතට කැත දෙයක් ආවොත් මගේ හිතට කැත දෙයක් ආවොත් ඒකත් මාතික මාතා අයිය දකින්නවනේ. අතරමර විලිලැජ්ජයි දැන්. ලැජ්ජාය බෑනේ ඉතින්. දැන් මෙයා මොකද්ද කරේ? බුදුහාමුදුරන්ට කියලා බුදු පියාණන් මට එතන ඉන්න බෑ. මගේ හිතන දේම මාතික මාතා දකින්නවනේ. මට ලැජ්ජයි. බුදු පියාණන් ආසිකෝ එතෙන්ටම යන්න. එතෙන්ටම යන්න. දැන් මලකලියයි මගේ රත්තරන් අම්මේ බයට හිතන්නේ නරක දේවල් ගැන. ලැජ්ජා උල්ලන්න බැරි කමෙන්ද හිතන්නේ ඔය ප්‍රහාණය කරනවා කියලා කියන්නේ දැන් ලැජ්ජාවට හිතන්නේ අනේ අම්මේ මේ ගැන හිතන්නේ නැතුව ඉන්නවත් එක්කම
මේ ස්වාමීන් වහන්සේට මගේ රත්තරන් බුදුන් මේ අනාගාමී ඵලයට පත් වෙනකන් ආවා. අනාගාමී ඵලයට පත් වෙනකන් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ බැලුවා මට තනියම මේ කාන්තාව උපස්ථාන කරනවා. මාතික මාතා. මෙයා කවුද? කවුද කියලා පෙර සංසාරේ බලනකොට ආත්ම 99ක මගේ රත්තරන් හම්බේ නෝනා. ආත්ම 99ක නෝනා. පස්සේ දෙන්න මොකුත් නෙමෙයි. ආත්ම 99ක් බලාගෙන 100 වෙනි ආත්මය තුල නෝන වෙලා ඔළුවට පොල්ලෙන් ගහලා මරනවා. ඔන්න සසරේ ඇති. දැන් මේ අදුපස්ථාන කරන අම්ම වගේ කෙනා ආත්ම 99ක් නෝනා 100 වෙනි ආත්මය තුල ගහලා මරනවා. එතනින් පස්සේ උන්නාසේ බලන එක නතර කරගත්තා. අන්න මාතික මාතාව පේන්න ගත්ත මේ වෙලාවේ භික්ෂුන්නාසේ බලන අපේ පෙර සංසාරය ගැන. මං ආත්ම 99ක නෝනා. හැබැයි 100 වෙනි ආත්මේ බැලුවේ මෙයා. බැලුවෙන් පස්සේ මං ගහලා මරණ එක දැකලා දැන් දුක හිතලා. ඒ නිසා එතෙන්දි කිව්වා සිතින්ම කිව්වා ඔබ වහන්සේ ඉතුරු 99න් බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. දෙයි හාමුදුරනේ ඉතුරු 99ම එයා තමයි මුන්වහන්සේව බේරගෙන තියෙන්නේ අපේ අම්මේ. 99ක ජීවිතේ බේර ගන්නවා ඒක මරුන් කනවා. අන්න අර ඒ දේ හිතන්න ගත්ත අපේ ස්වාමින් වහන්සේ අරහත් භාවයට පත් වෙනවා.